සබ්බ පාපස්සා කරන. හරි සරලයි, හරි ලේසි. ඕකේ තේරුම තමයි සියලු පව් නොකළ යුතුය. පැහැදිලිද? සියලු බුදුවරුන්ගේ අනුශාසනාව හොඳයි. ඔය සවුන් කරන කනට කියන්න හාමුදුරනේ එක වඩු කරන්න කියලා. ඊට පස්සේ කියනවා කුසලස්ස උපසම්පදා. කුසල් විතරක් වඩන්නලු. පළවෙනි එක කින් ගානත් වැඩිනේ කන් දෙක කින් ගාන නැති කට්ටියම හිතන්න. සියලු සබ්බ නොකළ යුතුද අයින් සියලු අකුසල් අයින් කරන්න. සියලු පව් දුරලන්. සියලු පව් දුරලන්ට සුදුසු ආත්මය මොකක්ද? ඒක ලබලා තියෙනවනේද? ඊට පස්සේ කියනවා කුසලස්ස උපසම්පදා. සියලු කුසල් වර්ධනය කරන්න. ඔය දෙකම කරන්න පුළුවන් ආත්මය මොකක්ද? ඇයි එහෙනම් කරන්නේ නැත්තේ? මිනිස්සු වෙලා ඉපදුනහම විතරයි පුළුවන් පින්නතුනේ පව් නොකර ඉන්න. මිනිස්සු වුණාම විතරයි පුළුවන් පින් කරන්න. ඔච්චරයි. ඔය දෙක හෙට ඉඳන් කරන්න ඉතින්. එක පාපයක්වත් කරන්න එපා. පැහැදිලිද මං කියන්නේ? මොකද සංසාරේ කවදනම් අපි ආය මිනිස්සු වෙලා උපදින්නද? කවදනම් සංසාරේ මෙහෙම ඉඳගෙන බණ අහන්න? සත්තු වෙලා උපදින්න පුළුවන්. තිරිසන් ලෝකවල උපදින්න පුළුවන්. ලබාගත් මනුෂ්‍ය ආත්ම භාවය නිස්කාරණේ නාස්ති කරන්න එපා. පව් නොකර ඉන්නකොට හරි වැදගත් කාරණයක් තමයි වෙනතුන ඔය වචනය කියන එක හරි වැදගත්. මම මේ කියන ඒවා හෙට ඉඳන් කරන්න ඕන හොඳේ. එහෙම කරන්න බැයි නම් ඔය ඉඳගෙන ඉන්න එකේ තේරුමක් නැහැ. පව් නොකර ඉන්නකොට අතිශය වැදගත් කාරණයක් තමයි ඔය කට පරිස්සම් කරගන්න එක. පළවෙනි කාරණය පුරුදු වෙන්න වචනයෙන් අකුසල් නොකර ඉන්න. පැහැදිලිද මං කියන්නේ? වචනයෙන් අකුසල් නොකරන්න තියන්න ඕන පළවෙනි ස්ටෙප් එක පඩිය මොකද්ද? දැන් ඔය මේ පැතිවල කුණුහරුප කියනවද නැහැ? නැසාතික මහන්න නැතු ඇති. පළවෙනි පියවර තමා වචනය පරිස්සම් කිරීමේ ඔය මිනිස්සුන්ට කේන්ති යන්නේ තෝ කියලා කියනකොටද ඔයා කියලා කියනකොටද? ඔයා කියලා කිව්වට කේන්ති යනවද නැහැ? දැන් හෙට ඉඳන් මොකද්ද කරන්න ඕන එහෙනම්? කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්න එපා. ඇහුවට පුළුවන්ද කරන්න? මට ඉරහඳ වගේ විශ්වාසයි. ඔයත් හැදෙන්නේ. මොකද මේ ජීවිතය හන පළවෙනි බලද? අධිෂ්ඨාන කරගන්න. මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ කට පරිස්සම් කරගන්න. මිනිස්සුන්ගේ වෛරය ඇති වෙන්නේ වචනෙන්. එහෙම නැද්ද කියලා ඕනනම් බලන්න පුළුවන්. කොහොමද බලන්නේ?
ඔය යන ගමන් හම්බෙන හැම කෙනාටම තාතෝ කියාගෙන යන්නකෝ. මිනිස්සුන්ගේ වෛරය මෝරන්නේ මොකෙන්ද? වචනේ. ඒ නිසා බුදුරු ගන්නන්නේ වාචාය සංවරෝ සාදු. වචනේ සංවර කරගන්න. වචනය පරිස්සම් කරන්න. කිසි කෙනෙකුට හෙට ඉඳන් තෝ කියලාවත් කියන්න එපා. ඇයි මේ තෝ කියලාවත් කියන්න එපා කියන්නේ? පින්නතුනි මෙවුවා අපි දේශනා කරලා නම් තියෙනවා හිසේ කෙස් ගානට. මිනිස්සුන්ගේ හිත්වල තියෙන වෛරය පිට වෙන විදිහ දන්නවද? මැරෙන්න කලින් වෛරය නවත්තලා මැරෙන්න. මැරෙන්න කලින් වෛරය නවත්තලා මැරෙන්න පින්නතුනි. මොකද අර දැක්කද අර ඊයේ පෙරේද අර පොඩි එකාගේ බෙල්ල කපලා තිබ්බා. කවුද බෙල්ල කපලා තිබ්බේ? අම්මා. ඒ තිබ්බ විදිහට පින්නතුනේ බෙල්ල කපලා වෙන්න බෑ. එහෙම පින්නතුනේ ඒ වගේ පිහියකින් බෙල්ල කපන්න බෑ එකපාර. එහෙම මාළුවෝ ඔක්කොත් කැපියක දෙකපාර බෑ. එහෙම අතුල්ලලා බෙලි කපන්න බෑ. අර පිහියෙන් කොටලා දෙන්න. කොහොමද පින්නතුනේ පණ පිටින් පොඩි එක අරගෙන බෙල්ලට කොටන්නේ? මොකේ තරමද මේ? වෛරේ තරම. සංසාරේ පතාගෙන එන්න ඇති. මේ පැතිවල කියන්නේ නැද්ද තෝ කනවා කපනවා කියලා? මිනිස්සු මහ මෝඩයි. ඔය කට තිබ්බහම කියවනවා. පේනවා දේවා විඳවන්න හැටි. ඔය ලොකු මිනිස්සු මේ පැතිවල බොනවද නැහැ? නෑ සහතිකම අහන්න දන්නේ නැති හින්දා. ඔය බොහෝ පැතිවල මිනිස්සු නෑ මේ පැතිවල නැතුව තියෙනම් මම හිතන්නේ. අත්තන්ගේ රියැක්ෂන් වල හැටියට මට කියන්න පුළුවන් අනිත් සේරම පැතිවලට වඩා මේ පැතිවල කෙල්ලනවා කියලා. එච්චර බොනවද නෑ? මම මේ පොඩි ළමයි ගැන කියන්න ගියේ. ඔය මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ මේ පැතිවල ගංජා ගහනවද කොල්ලෝ නෑ. නෑ දැනගන්න අහන්න මට මේවා කියන්න. නැත්තම් කියන එක තේරුම් ගන්න. ගහනවලු ගංජා. ඔය මම සහතිකවම හිතුවේ නැතුව ඇති කියලා. එහෙනම් ඉතින් අනිත් ඒවා කරන ගහන්න දෙයක් නෙමෙයි. තරුණ මහත්තුරු දැනගන්න ඕනේ. අවබෝධ කරගන්න ඕනේ. මේ පොඩි කොල්ලෝ ඔය මොන හරි නේ මහරි ජාව ගංජා එවුන්ට ඉතින් වෙන මොකක්ද හරියට බත් එකක් කෑව හැකිද? ඔය පොඩි කොල්ලොන්ට ලීටරේ වතුර බෝතලයක් දෙන්න උපුරවලා බොන්න පුළුවන්ද කියලා බලන්න. බොන්න බෑ කැරකිල්ල හැදෙනවා බීවොත් එහෙම. එච්චරවත් ඇඟපත පණ නැහැ. ගහුවොත් එහෙම දෙකට කඩනවා. පින්නතුනේ ඇඹරි හැකි පොඩි ළමයි. කොල්ලොන්ගේ සාක්කුවල දැන් බලන්න දුංගල පළුවක් හරි තියෙනවා. මොනා හරි තියෙනවා. ඒ කරලා මෙබෙතලත් ඉන්නතර ඔය චුට්ටක් එහා මෙහා වුණාම නිකන් ගමකට ගහන්න කතා කරන කොල්ලෝ. ඒ උන් නවතින්නේ ගුටි කාලා කාගෙන් හරි. මරනවා, කපනවා, කොටනවා මේවා තමා මේ ඔළුවල තියෙන්නේ. මේ තරුණ මහත්තුරු දන්නේ නැහැ. ඒ වෛරය කොහොමද පිරිමහන්? මිනිස්සු කියනවා නේද මරාගෙන මැරෙනවා කියලා.
ඕවා ලේසි නෑ පින්නත්. පේනවාද අර මරාගෙන මැරෙන හැටි. වෛරය ඇති වුණාම වෛරය පිරිමහන් පින්නතුනි ලං වෙලාද උපදින්නේ ඈත් වෙලාද උපදින්නේ. හරි ළඟින් උපදින්න පින්නතුනි වෛරය පිරිමහන්. ඒ හින්දා වෛරක්කාරයෝ ආය සංසාරයට අරයි යන්න එපා. පල්ලි ගන්න එක නවත්තන්න. මෙහෙම දේශනා කරන්න හේතුව තමයි සමහර අම්මලා කියනවා නේද මොනවද කියන්නේ අර මේ දරුවන්ට කියන්නද තොබිනම් පෙර හතුරද කොයිද කියලා කියන්නේ. වෙනතුනේ දරුවෝ ඉන්නම හතුරවාගේ. මම මේක අහලම ඉන්නම් මේ කොල්ලොන්ගේ. දැන් මේ පන්සලේ කොහොමද දැන් මෙතන 500,000ක්වත් ඉන්නවනේ සෙනඟ. ඊට වැඩි. පන්සලේ පාරේ 1000ට වැඩි පින්නතුනේ. පන්සලේ පාරේ ඉන්න තරුණ මහත්තුරු මේ වෙනකොටත් ඔය පාර දිහා බීඩියා සිගරට් එකක් එහෙම බොනවා ඇති. දැන් කොල්ලොන්ට මේක ඇහෙනකොට ලැජ්ජා හිතෙනවා. ඇයි අතේ සිගරට් එකනේ? මලහට කෙලලත් ඇති. මේ ඉන්න තරුණ මහත්තුරු සේරම කල්පනා කරන්න ඕන මොකද්ද දැන්? මම මගේ ජීවිතේ අපිට කොච්චර අපේ අම්මා තාත්තා එපා වෙලා තියෙනවද? මොනා හින්දාද? කී පාරක් මම්මගේ අම්මට තාත්තට තෝ කියලා තියෙනවද? මේ පැත්තේ වල දරුවෝ එහෙම කතා කරනවද නැහැ? නැතුව තියෙනවා. අම්මට තාත්තට කොල්ලොන්ට කිසි විලිපලි නැහැ. අම්මට තාත්තට තෝ කියලා බයිනවනේ. දරුවෝ බයිනව අම්මට වේසි කියලා බයින්නද? දැන් මේ තරුණ මහත්තුරු ඔහම ඉඳගෙන කල්පනා කරන්න ඕන. මම මගේ අම්මට කී පාරක් කුණු හරපෙන් බැලලා තියෙනවා. මේ අම්මලා බැනුම් අහපු තරමක් වැඩිපුරම බැනුම් ඇහුවේ කසාදු ස්වාමියාගෙනුයි දරුවන්ගෙනුයි නෙමෙයිද? පවට පිනට බය නැහැ පින්නතුනේ. මේ තරුණයෝ පවට බය නැහැ. තරුණයෝ හරි මෝඩ වෙලා තරුණයෝගේ ජීවිත අඳුරේ තියෙන. ඒ මිනිස්සු දන්නේ නැහැ මේ පව් කොහොමද අපිට සංසාරේ ගෙවන්න වෙන්නේ. ඒ හින්දා මතක තියාගන්න. ඔය ලොකු දේවල් කියන්න කරන්න කලින් ගෙවල් වල වෛරය ඇති වෙන එක නවත්තන්න. ගෙවල් වල අනේක කෙරෙහි තරහව ඇති වෙන එක නවත්තන්න. එහෙම නවත්තන්න නැති වුණාම දන්නවද පින්නදු සමහරක් බල්ලගේ ගෑනු සතා මොකද? බැල්ලි. මන් දන්නේ නැතුව නෙමෙයි ඇහුවේ හොඳේ. බැල්ලියෝ පැටවු ගහපුවාම නෑ අර බැල්ලියෝ කියලා කියපුවාම නිකන් ඒක මදි වගේ එකයි. ඔය ඇත්තලා වහගත්තේ. සමහර බැල්ලියෝ ඉන්නවා පින්නතුනේ ගහපු ගමන් පැටවු කන්නේ. ඔය මොකද පූසයි ගෑනු සතා පීසිද නෑ? බැලලි. ඔය මට පීසි කියලාමයි කියන්නේ. බැලලියෝ දැකලා නැද්ද පින්නතුනේ අර පැටවු ගහපුවා පැටියාගේ ඔළුව කනවා. මම දැකලා තියෙන බැල්ලියෝ පැටියා ගහලා පැටියාගේ ඔළුව කනවා. අරගෙන ගිහිල්ලා පස් වලින් වහලා පැටිය හංගනවා. ගදාම හැල්ලෙන්නත් කලින් තමන්ගේ ලෙයින් මසින් ජාතක කරන දරුවෝ කනවා. ඒකෙම අනිත් පැත්ත මිනිස්සු. දැකදර පහුගිය දවස්වල මෙල්ලේ හත්ත වගේ පොඩි එකා වෙලක දාලා ගිහින් තිබ්බා. ඉපදෙච්ච ගමන් ඇදලා රන් කොහමද টয়ලට් පෝච්චියට ඔබන්නේ?
ඉපදෙච්ච ගමන් ඇදලා අර ලඳු කැලෑවලට විසිකන්නේ කොහොමද? මොකද්ද මේ පිරිමහන්නේ? වෛරය පින්නතුනේ. දැන් මට කියන්න. වෛරය ඇති වෙන්නේ මනුස්ස ලෝකෙද තිරිසන් ලෝකෙද? මනුස්ස ලෝකෙ පින්නතුනේ. මේ ඇති වෙන හැම එකක්ම විඳවන්නේ කොහෙද? මේවා විඳවන්නේ තිරිසන් ලෝකේ. මනුස්ස ලෝකයේ තුල ගොඩ ගහ ගන්නවා. අර කියන්නේ කරන කලට පව් මිහිරිය මේසේ විඳින කලට දුක් කිනිවේ දැඩිසේ. එහෙනම් හෙට ඉඳන් කාටවත් තෝ කියලාවත් කියන්න එපා. හෙට ඉඳන් කිසි කෙනෙකුට කුණු හරපෙන්වත් බයින්න එපා පින්නතුනේ. මෙම ආත්මය විනාශ වෙන්න පුළුවන්. පවුල කියන එක පන්සල වගේ තියෙන්න ඕන. ගෙවල් දොරවල් වල ඉන්නකොට අනෙක තුල හොඳ ආදරයක් තියෙන්න ඕන. ඔය පහුගිය දවස්වල අපේ ළමයෙක් කියනවා මට මේ පැතිවල ගෙවල් වල දබර වෙනවද නැහැ? නැත්තරම දන්නේ නැති ඉඳහන් නැතු ඇති. ඔය මම තාත්තලාගේ කෙරුම් කාරකම් ගැන ගියා. මේක ගෙදරින් නැති කරන්න ඕන වෛරය. මොන නැති කරILLද? දැන් මේ අම්මලා පතනවද මතු මත්තනම දැන් ඉන්න කසාද ස්වාමියා ලැබියන් කියලා නිවන් දකින්නකම්? පුච්චේ සේරම ඔළුව අනිත් පැත්තට වන්නෝ. ඉතින් මොන නිවන්ද පින්නතු? කසාදෙත් එපා වෙලා. තාත්තලා පතනවද දැන් ඉන්න බිරිඳ නිවන් දකින්නකම්ම ලැබියන් සංසාරේ කියලා? මොකක් හරි තීරණයක් වෙනස් කරන්න ඇහුවොත් එමේකේ හාමුදුරුව කරන්න දෙයක් නැතිකමට ඉන්නේ කියලා. සමහර අම්මලා කියනවා පොඩි හාමුදුරුවනේ දරුවෝ හින්දා හිටියේ කියලා. ඇත්තද දන්නේ? ඔය ගෙවල් වල මේක ඉස්සරලම පටන් ගන්න ඕනේ ගෙදර. මේක ඇති කරන්න ඕනේ ගෙදර. කොච්චරවත් ගෙවල් වල කොච්චර තඩි ගහනවද පින්නතුනේ? තඩි ගහනවා කියන්නේ අර කොච්චර ගුටි දෙනවද? කොච්චර ගසනවද? ඔය සමහර තාත්තලා ඉන්නවා මේවා අපේ තාත්තලා හොඳට අහගන්න ඕනේ. බඳින්න ඉන්න උදවිය විශේෂයෙන් අහගන්න ඕනේ. මොකද මේ තරුණ මහත්තුරු බණ අහන කාලේනේ මේ කාලේ. ගොඩාක් ඔය තරුණ උදවිය හරියට බණ අහන්න පෙළඹිලා තියෙනවා. ගොඩාක් තරුණයෝ විවිධ මත්ද්‍රව්‍ය භාවිතාවන් පවා නවත්තනවා. පින් දිදී නවත්තනවා. මං ඒ සියලු දෙනාට කියන්නේ. මම මෙහෙම කියන්නේ පින්නතුනේ එක කොල්ලෙක් මට කියනවා හාමුදුරුවනේ අරක මරන්න හිතිලාලු තියෙන්නේ. කවුද අරක කියන්නේ? තාත්තා. ඇයි? හැමදාම කෙලලා ඇවිල්ලා අම්මට තඩි ගන්නවා. කෙල්ලනවා කියන බොනෝ. බීලා ඇවිල්ලා කුණු හරප කියනවලු. මේවා මිදෙන්න එපැයි. මිනිස්සු වෙලා ඉපදුනේ මොකේද? මැරෙන්න කලින් තේරුම් ගන්න. බරපතල අකුසල්. වෙනතුනේ පිරිමිකමේ තරම කොච්චරද කියනවනම් බීලා අපූර්වට පාරේ විත්‍ය පොලිසියට අහුනත් නොබීපු ගානට පොලිසියට ටෝක් කරලා යනවා. කඩුල්ල පැනපු ගම අර ගෑනු ගති ඉස්මතු වෙනවා. වෙන මොකක්ද? කිසි පෞරුෂයක් නැහැ. මම මේ කියන්නේ බීලා ගෙවල් වලට ඇවිල්ලා බිරිඳට තඩි ගහන
මට තව එකක් අහන්න හිතෙනවා. ඒකත් තාත්තලාගෙන්ම යන්නේ. දැන් ඔය ඉඳගෙන හිටගෙන ඉන්නකොට හදවතට තට්ටුවක් දාලා මේක කල්පනා කරන්න ඕනේ. මම කී පාරක් මගේ දරුවෝ ඉස්සරහ ගෙදර කුණු හරප කියලා දෙනවද කියලා. කොහොමත් දෙගමනට වැඩිනේ. දෙපාරට වැඩි. ඕක කල්පනා කරන්න ඕන. එහෙම සැකයක්වත් තියාගන්න එපා මිනිස්සු වෙලා උපදින්න. ඊළඟට මම කී පාරක් මගේ දරුවෝ ඉස්සරහ බීලා ඇවිල්ලා රඟපාලා තියනවද? කාටද මම මේ කියන්නේ? තාත්තලාට. එහෙම මේ පැතිවල නැතුවත් තුන්වෙනි එක මම කී පාරක් මගේ දරුවෝ ඉස්සරහ බිරිඳට තඩි ගහලා තියනවද? ඔය තුනෙන්ම ආඩ්‍ය ප්‍රතිමණ්ඩිත පියවරු ඉන්නවනම් අය හිතන්නවත් දෙයක් නැහැ. තිරිසන් ලෝකේ එල්ලගෙන යන්නේ. අමුත් තිරිසන් වෙලා උපදින්නේ. ඒක බලන්න දෙයක් නැහැ. වෛරය පින්නදුනේ කොච්චර වෛරයක් ඇති වෙලා පිපිරලා ඇද්ද? අම්මලා කියන්නේ නැද්ද එතකොට පාර යනකොට වාහනයකටවත් යට වෙයන් කියලා? තරහව අම්මා කොච්චර දරුවෝ ඉස්සරහ තාත්තගේ පැත්තට බැනලා තියෙනවද? ඔය ගෙවල් වල තියෙනවා සවුත්තු වැඩන්නේ. අම්මා තාත්තගේ පරම්පරාවට බයිනෝ, තාත්තා අම්මගේ පරම්පරාවට බයිනෝ. කවුරු ඉස්සරහද? අපූර්වට ඒ කරලා දරුවන්ට කියනවා මේ අපි කොච්චර දරුවන්ට තාතෝ කියලා කතා කරනවා. ළමයිට කියන්නද තොපි හැදුවට වඩා හොඳයි නිකන් හිටනම් කියලා. කියනවා. ළමයිට කියනවා තොපිට කෙරුවා වැඩිලු. ළමයිට කියනවා තොපිට සැප වැඩිලු කියන්නද? අනේ අම්මලා තාත්තලා පුරුදු වෙන්න. පින්නසනි මම මේ බණ පටන් ගන්න කලින් කියන්නේ කතා කරන්න පුරුදු වෙන්න. වචනේ සංවර කරගන්න පුරුදු වෙන්න. කටක් ඇරියොත් කුණු හරප ගොඩවල්න කියන්නේ. ඇගිල්ල උළුවස්ස හැප්පුණත් මොකද්ද කියවෙන්නේ? කුණු හරප කියන්නේ. 10කට 11ට බල්ලෝ ඉදි බිරුවොත් මොනවද කියන්නේ? අමුතිත්ත කුණු හරපෙන් බල්ලොන්ට බැනගෙන දොරවල් අරින්නේ. වෙන මොනවද ඔය කටේ තියෙන්න බෙන්නද? මිනිස්සු වෙලා ඉපදුනේ කුණු හරප බලන්නද? කට ඇරියොත් එහෙම අර මිනිස්සු වැඩිපුරම පොල් ගහන්නේ ඇයි? පොල් ගහන්න කියන්නේ මේ උයන්න නෙමෙයි. අර අද ඔය සීනිගම එහෙම මේ ළඟයිනේ මෙහාට පොල් ගහනව නේද? මෙහෙත් ඇති ඔය කිව්වට පොල් ගහලා. ඔය දෑතින් මේ වෙනකොට පොල් ගෙඩි කීයක් කියලා ගහලා තියෙනවද? අරකට කෙලවියම්, මකබෑවියම්, පත්තුවියම්, ඇඹරියම් මොනවාද කරන්නේ පොල් ගහලා? සෙත් පතනවද නෑ? කියනවනේ පින්නතුනේ කකුල් දෙකත් එක කැඩියම් කියලා කියන්නේ. අපූර්වට පොල් ගහලා කියනවා. අරකාගේ දරුවන්ට පව බලපාන්න ඕන කියලා කියන්නේ. කොහොමද එහෙම කියන්නේ? මිනිස්සු වෙලා ඉපදුනේ මොකේද? පින්නතුනි දේවාලවල ගහන පොල් කන්ද. ගහන පොල් කෑල්ලක් ගානේ මොනවාද පිට වෙන්නේ? වෛරය. සීනිගම ගිහින් යහපත පතන්න. අඹරන්නේ නැද්ද මිරිස්? අඹරන්නේ නැද්ද? සම්බෝල වලට නේ මං කියන අර මේ. මොනවාටද? කියනවනේ ගොළුවයන් කියලා කියන්නේ. හොඳට මේක අහගන්න.
ඔය කටවල් වලින් කවදා හරි කෙනෙකුට මොකක් හරි දොසක් පතලා තියෙනවනම් හෙන ඉල්ලලා තියෙනවනම් සමහරු කියනවනේ තොපේ දරුවෙකුටවත් හරියන්න එපා කියලා. මේ පැතිවල එහෙම නැතුවද? මිනිස්සු පතනවනේ පවුල පිටින් නැතිවයන් කියලා. කවදා හරි පතලා තියෙනවනම් සත පහකටවත් බය වෙන්න එපා. පතපු හැම එකක්ම අපිට හම්බෙනවා. පින්නතුනේ අයහපත පතනකොට අයහපත ලැබෙනවා. බුදුහාමුදුරුවෝ මොකද්ද උගන්වන්නේ? මේ කියන්නේ නහි වේරේන වේරාන් සම්මන්තිද කුතාච. වෛරය කරන එක නවත්තන්න. අපිට ජීවිතේ කවදා හරි කකුලෙන් ඇදපු මිනිස්සු ඇති. අපිරිය කරපු මිනිස්සු ඇති. පවුල විනාශ කරපු මිනිස්සු ඇති. මේ පැතිවල ඉන්නවද අර ගතු කේලම් කියන මිනිස්සු නැහැ. මිනිස්සු හරියට කේලම් කියනවා. හරියට පද හදනවා. අර ගිනි තියනවා කියලා කියන්නේ. පින්නතුනේ එක දෙක කරලා කියනවනේ මතක් නැති අපේ ගමේ අහවලා වයි කියලා. ගම්වල රස්සාව විදිහට ඒක කරන මිනිස්සු ඉන්නවා. ජීවිතේ කවදාව අනේකට අයහපතක් කරන්න හිතන්න එපා. ජීවිතේ කවදාවත් අනේකට දොසක් නගන්න හිතන්න එපා. අපේ අතේ අඩුපාඩුව සමහර විට අපි යන්නේ අනේකව හදන්න. අර දැක්කද ඔය සමහර ඉස්කෝලවල මට අය කප්පරතොට බණවලට කියනෙකුත් නෑ මම මේක කියලා තමයි යන්නේ. සමහර ඉස්කෝලවල ගුරුවරු ඉන්නවා ඔය අම්මා තාත්තා ගෙන්නනවා පින්න මොකේද ගෙන්නන්නේ? ගෙන්නලා කියනවා මේ දරුවට වැඩි ඉගෙන ගන්න බෑ එහෙම කියනෝ නේද? ඔය වෙන පන්තියකට දාන්න විශේෂ අධ්‍යාපනයට දාන්න දොස්තර කෙනෙකුට පෙන්වන්න එහෙම කියනවා. දවසක් පාසල් ගුරුවරියක් කියනවා ළමයෙකුට අම්මා කෙනෙකුට මේ අම්මා ගිහිල්ලා දාන්න වෙන පන්තියකට නැත්තම් වෛද්‍යවරයෙකුට පෙන්වන්න දරුවා අධික්‍රියාකාරී. පස්සේ කොල්ලා අහනවා කොල්ලා කියනවා අම්මට මට පිස්සු නෑ මට බෙහෙත් ගන්න යන්න බෑ. මං කියන්නේ මේ සමහරු ඉන්නවා මේ අපේ අතේ වැරද්ද තියාගෙන මේ හරි අර මේ පැතිවලත් නැද්ද රම්බලට්ටික රාහුලවාද සූත්‍රයේ බුදුහාමුදුරුවෝ උගන්වනවා ඉදුණු පාට අමුවබ. ඉදුණා වගේ හිටියට ඇතුළ බඩු සවුත්තුයි. ඔය අර ගුරුවරිය කියනවා දවසක් කොල්ලට ශිෂ්‍යයාට පුතේ මං ඔයාට බෙහෙත් ගෙනාවා. මගේ ඔෆිස්සේ බෑග් එකේ තියෙන හොරෙන් ගිහිල්ලා බීලා යන්න. එන ගමන් තේ බෝතලෙන් මට තේ එකක් දාගෙන එන්න. එතකොට හිතන්නේ තේ එක ගේන්න ගියා කියලානේ. පින්නතුනි දවස් 15ක් විතර යනකොට කොල්ලට හොඳයි. අම්මා ගෙන්නලා කියනවා ඕල්ලාම හොඳ කෙරුවා කියලා කියනවා. අම්මා කොල්ලෙන් අහනවා පුතේ උඹ බෙහෙත් බිව්වද? කොල්ලා කියනවා ටීචර් බෙහෙත් ගෙනාවා. ටීචර්ගේ බෑග් එකේ බෙහෙත් තිබ්බේ. ටීචර් මට බොණ්ඩ කිව්වා බීලා එන ගමන් තේ එකක් ගේන්න කිව්වා. මං හැමදාම බෙහෙත් පෙත්ත ටීචර්ගේ තේ එකට දැම්මා. බඩු හොඳයි. කාටද ලෙඩේ තිබ්බේ? සනීපයි. ප්‍රශ්නේ තියෙන්නේ කාගාවද? මේ අපි ගාව. මං ඔය අම්මලාට තාත්තලාට කියන්න. මේ පැත්තේ පොඩි උන් ගේම් ගහනවද නැහැ? ෆෝන් වලින් ෆෝන් පාවිච්චි කරන මේ පැත්තේ ළමයි නැහැ.
ඇත්තටම අහන්න. බොහෝ පැතිවල මේ ළමයි පින්නතුනේ අර මේ ගේම් ගහන. සමහර අම්මලා තාත්තලා පරාණ බයේ ඉන්නේ ඇයි? මම මේ පොඩි දරුවන්ට කියන්නේ. මම ළමයින්ට කියන්නේ සත්පුරුෂ දරුවනේ. තරුණ මහත්තුරුන්ට කියන්නේ ඔය පිළිකාව නවත්තන්න. දැන් කරන්න දෙයක් නෑ අම්මලා තාත්තලා ගෙනල්ලා දීලා ඉවරයි. ඉස්කෝලේ වැඩ WhatsApp එකට නෙමෙයි පින්නතුනේ. ඉස්කෝලේ වැඩ එව්වත් එකයි නැතත් එකයි. අපේ ළමයි තාම ඒ මට්ටමට දියුණු වෙලා නැහැ. අපේ ළමයි දන්නේ නැහැ. ඒ හින්දා ඕවට ඇබ්බැහි වෙන්න එපා. කොල්ලෝ පාන්දර 2-3 වෙනකම් ෆෝන් එකේ ලුණු කපනෙව්වා යකඩ වක් කරනෙව්වා යවන මේද බලන්න. බලනවා ගේම් ගන්න. මුස්පේන්තුකම කියන්නේ කොල්ලෝ නැගිටින්න උදේ 10ට විතර. මේ පැතිවල ළමයි එහෙම නැතුව ඇති මං කියන්නේ අර අනිත් පිට පැතිවල ළමයිගේ හැටි. නැගිටින්න. බුදිය ගන්න කොට්ට උරේ හොදනවා. මං තරුණ මහත්තුරුන්ගෙන් අහන්නේ. බෙඩ්ෂීට් එක ලැජ්ජ නැතුව ඒක බීලා කෝපේ පුටු යටින් තියලා යනවනේ. බත් කාලා කොල්ලෝ පිගාන හොදන්නේ. අපූරුවට කලිසම ගලවලා දොරටින් දානවා. මොන පෞරුෂයක්ද? හැන්දෑවේ 6-7 වෙනකොට ඔය මොකෙක් හරි දහපදුරා වෙන එකේ කෝල් එකක් දෙනවා කෑල්ලක් හම්බුණා වරෙන් කියලා. යනවා. කොල්ලොන්ගේ ජීවිතේ තියෙන ඔච්චරයි. පෞරුෂයෙන් හීන පරපුරක් ඉන්නේ. මං ඒ තරුණ මහත්තුරුන්ගෙන් අහන් තරුණයන්ට කියන් අවුරුදු 25ක් වෙලත් චේන් පොටක් තියෙනවා. බ්‍රේස්ලට් එකක් තියෙනවා. වෙනතුනේ ගෙදර වැසිකිළියට තහඩුව තියලා දෙපැත්තට රීප්ප ගහලා. ගෙදර කොල්ලෙක් ඉන්නවා අවුරුදු 20ක 25ක. කුස්සිය ලෑලි ගහලා ඉටරදි වලි. මොකක්ද මේ තරුණයන්ට වෙලා තියෙන්නේ? තරුණයෝ ඔහොම වෙලා බෑ. හොඳ අභිමානයක් තියෙන්න ඕනේ. මම මේ තරුණ මහත්තුරුන්ට යෝජනා කරන්න. ඔය එක එක්කෙනා පස්සේ යන එක පුතේ නවත්තන්න. ඔය මේ අවුරුදු 14 15 පැටව පින්නතුනි මේ කොල්ල බීඩි බොන්නේ. පොඩි ළමයි අපූර්වට බීඩි ගොඩවල් බොනවා. ගන්ධස්ථාර බෑ මේ කොල්ලොන්ගේ. ඇඟවල් කෝටු කෑලි වගේ. රෙද්දක් ඇඳට පේන්නේ ඇඳලා දින්න කියලා. කොහේ පෞරුෂයක්ද? ඔය මොකෙක් හරි එක ගංජා බොනවා. කුඩු ගන්න මේ පොඩි උන් හරියට පෙති බොනවා. මං ඒ දරුවන්ට කියන්නේ දැන් ඉතින් හොඳක් කියන්නේ තරුණයෝ බොහෝ පිරිසක් කියන දේ අහනවා. ඒ කියන්නේ මං කොහේ හරි බණකට ගියපුවාම ඔය මට හම්බෙනවා. හමුදුරනේ අපි දැන් නවත්තලා දෙන්නේ. අපි දැන් හැදිලා ඉන්නේ. හමුදුරන්ට පිං සිද්ධ වෙන්න. හමුදුරනේ මං දැන් වැඩට යනවා. හමුදුරනේ මට දැන් කෑම කන්න පුළුවන්. කොල්ලෝ කන්නේත් නැහැ. අර පෝන් ඔබට උන් නාන්නෙත් නැහැ. වෙල්ලවේ. ගේ අස්සෙම ඉන්නේ. මම මේ තරුණ දරුවන්ට බොහොම කරුණාවෙන් බොහොම ඕනෑකමින් හරි ආදරෙන් කියන්නේ ඕක නවත්තන්න. කාගේවත් බයිසිකල් පස්සේ නැගලා යන්න එපා. අම්මා තාත්තා ගැන හිතන්න.
කොච්චර දරුවෝ ඉන්නවද ගෙවල් වලට වද පොරාල්ලන සල්ලි ඉල්ලන. හොඳ අභිමානය හොඳ පෞරුෂයක් තියාගන්න. මොකද එහෙම පිරිසක් අපිට ඕනේ. ඕව නැතුව කොහොමද පින්නතුනි නිවන් දකින්නේ? ඕව නැතුව කොහොමද චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ? එනිසා සත්පුරුෂ දරුවනේ හොඳට මහන්සි වෙන්න. හොඳට හම්බ කරන්න. හොඳට සල්ලි හොයන්න ඕනේ. ඔය සමහර කොල්ලෝ ඉන්නවනේ දලක් සුද්ධ කෙරුවත් කීයක් හරි අරගෙන මොකද කරන්නේ? මේ කුඩු පැකට් එකටම නැහෙන පැටවු ඉන්නවනේ නැද්ද? ගේ දොර කොල්ලෝ වුණාම වගකීම් දරන්න ඕනේ. අවුරුදු 24යි කන්නේ ගෙදරින්. අවුරුදු 24යි අඳින්න අරන් දෙන්න ඕන ගෙදරින්. කොල්ලෝ නම් ඕන එක. ඔය කසාද බැඳපු දරුවෝ ඉන්න තාත්තලා මේ මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැහැනේ. දරුවට මස් 500ක් අරගෙන යන්න. බිතර ගෙඩිය. චීස් කෑල්ල. මොකවත් නැහැ. බොන සිගරට් කන්දේ වුණාට. ඔය කවුරු එක්ක කවුලා මොන සමහරට ගෙදර යනකොට බිරිඳ උයලා තියන්න ඕනේ නැත්නම් ගසනවා අල්ලගෙන. පින්නතුනේ මිනිස්සු වෙලා ඉපදුනේ ඔය විදිහට ඉන්න නෙමෙයි. මිනිස්සු වෙලා ඉපදුනේ ඔය විදිහට ජීවත් වෙන්න නෙමෙයි. මේක පවුල තුල හොඳට හදා. මේ පැත්තේ ඉන්නවද රට යන තරුණයෝ ඉන්නවද? ඔය සමහර ළමයි ඉන්නවා. අම්මලා අපිත් එක්ක කියන්නේ හාමුදුරනේ කොල්ල අවුරුදු 4ක් රට ඉඳලා ලුවාවේ. එක රැක් බත් කටක් කවා ගන්න බැරි වුණාලු. ඇයි? ගම්වල කොල්ලොන්ට අවුරුදු ආයි කවුරු රට ඉඳන් ආපුවාම. රට ඉඳන් එන මෝඩ කොල්ලෝ මොකද කරන්නේ? සිගරට් කාටුම් පිටින් ගේන්නේ කාටද? අනේ අම්මට මොනවද ගේන්නේ? එන ගමන් ඩියුටි ෆ්‍රී එකෙන් උස්සගෙන එන්න අරක්කු බෝතල්. පුදා ඉඳන් ඔය මුහුදක් අයින්ට ගිහිල්ලා ගමේ උන් එක බොනෝ. අම්මා තාත්තා එක්ක බත් ටිකක් කාපන්කෝ එකට. මම මේ තරුණ මහත්තුරුන්ගෙන් අහන්නද? කවද්ද පුතේ අන්තිමට අම්මයි තාත්තයි එක්ක බත් කෑවේ? මම පියවරුන්ගෙන් තාත්තලාගෙන් අහන්නේ. බිරිඳ දරුවොත් එක්ක ගෙදර බත් ටිකක් කාලා බුදිය ගන්න තියෙන වෙලාව ඔය එක එක්ක බොණ්ඩ යන්න එපා. බිරිඳ දරුවොත් එක්ක ගෙදර ඉන්න තියෙන වෙලාව ඔය කොහෙවත් යන මිනිස්සුත් එක්ක නේ කොල්ලෝ අපි දැකලා තියෙනවා. හැන්දෑ වෙනකොට යන්නේ රෑ ගෙදර එනකොට 10යි 11යි 12යි. අම්මා තාත්තා දරුවෝ එකට ඉන්න. අම්මා තාත්තා දරුවෝ හොඳට ඉන්න. මොකද සංසාර ගමන අපි එකට කෙලවර කරන්න ඕනේ. මේ තරුණ මහත්තුරුන්ට තව එක යෝජනාවක් කරනවා. පින්නතුනි ඔය පන්සලට එන්න මම මේ තරුණයන්ට කියන්නේ ඇවිල්ලා බෝමලු අමදින්ට අතුගාලා දාලා යන්න. මේ දහම් පාසලක් තියෙනව නේද? ඔය මේ පොරල්ලනවද ශිෂ්‍ය නායකකමට? නැතුව ඇති.
බොහෝ දහම් පාසල් තියෙනවා. දරුවෝ දහම් පාසල් එවන්න ඕනේ. ගෙදරින් වයින් කරලා හැමවන්නේ දහම් පාසලට. දවසක් පොඩි එකෙක් මල් වට්ටියක් අරගෙන එනවා. මම ඇහුවා ඒ බුදුහාඳුරන්ට පුදන්න නෙමෙයි. මොකටද? අර මල් ගෙනීමට ලකුණු දාගන්න. විත්‍යක්වත් නැහැ. සංසාරේ කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ තුල අම්මා තාත්තා දරුවෝ පන්සලට එන්න මං දැකලා තියෙනවා අපේ සුබෝධහාඳුර අනන්තවත් මැෂින් එක එල්ලගෙන තනකොළ කපනවා. අයි මොකද මේ කප්පරතට කොල්ලෝ නැද්ද? පන්සලට එන්න මාසයකට 7-8 ගමනක් එන්න. බෝමලු අමදින්න පිං සිද්ධ වෙන්න මම මේ තරුණයන්ට කියන්නේ. චෛත්‍ය මලු අමදින්න පුතේ වෙලාව කීයද? අප්පා පැයක් ඉවරයි. දැන් පුළුවන් නම් කියන්න 9:00ට පටන් ගත්තේ කියලා. තරුණ මහත්තුරුන්ට මං කියන්න චෛත්‍ය මලු අමදින්ට ඔය නිකන් කොහේ හරි ඔරුවක් බෝට්ටුවක් කුට්ට වෙලා ගංජා සුරුට්ටුවක් බොන වෙලාවේ ඇවිල්ලා හෙට පෝය නම් අද පන්සලට එන්න. කප්පරතොට කොල්ලෝ කවදාවත් ඇවිල්ලා මේ බණමඩුව හොදලා තියෙනවද? ඇයි ඔව කරන්නේ නැත්තේ? සමහරු පන්සල් එන්නේ හාමුදුරුවෝ දිහා බලලා. සමහරු කියන හාමුදුරුවෝ අපිත් එක්ක කතා කරන්නේ. පින්නතුනි පන්සල් වල හාමුදුරුවෝ නෑ රිසෙප්ෂන් එක වගේ එන මිනිස්සු පිළිගන්න. මෙහෙත් ඉන්නවද ලඟුන්ගේ අස්සේ ආපුවාම ඕව ගාන රින්ගන මිනිස්සු ඉන්නවද? නැහැ. සමහරු පන්සල් එන්නම කාක් කියාගත්ත ගමන් මොනවාද කණ්ඩ තියෙන්නේ කියලා බලාගෙන. මෙහෙ නන්නතුද එහෙම. බුලත් විතර හරි අහනව නෑවිල්ලා. ලැජ්ජ නැතේ. ලඟුන්ගේට අඩිය තියන්නේ මෙවුණ මෙහෙ දැකපු ඉඳ මම මේ කියන්නේ යන එනකොට හිමීට අඩිය තියන්නේ ඇයි? හොඳට මතක තියාගන්න. එක දායකයෙක් හාමුදුරුවන්ගෙන් අවසරෙන් තොරව ලැගුන්ගේ ඇතුළට අඩිය තියන්නේ. ඒක මොකක්ද? එම ලැජ්ජ නැද්ද අනුන්ගේ ගෙවල් අසරින් ගන්න? ඒවා සාර ධර්ම. සමහරු වටෙන් යනවා. ඔය ගෙවල් වලත් තියෙනවනේ පිළිකණු වලින් ගොඩ වෙනව නේද ගිහිල්ලා. නන්දේ මාමේ කියාගෙන පිටිපස්සෙන් ගොඩ වෙන්නේ. කතා කරලා යන්න පුරුදු වෙන්න. මම මෙහෙම දේශනා කරන්නේ. ඔය ඉන්දියානු කියමනක් තියෙනවා. පින්නතුනේ මේ මොකක්ද ඒක? පූජකව ඇසුරු කරනකොට අතේ දුරින් ඇසුරු කරන්න. ඇයි? ලං වුණාම ගෞරවය හානි වෙනවා පින්නතුනේ. ගැප් එක තියාගන්න. ලං වුණාම මොකද වෙන්නේ? ඒක ගෞරවය පළුදු වෙනවා. එතකොට පන්සල් එපා වෙනවා. සමහරු කියනවා ලඟුන්ගේ අස්සේ ගිහිල්ලා දැන් පන්සල් වලට හම්බෙනවනේ. පින්නතුනේ කියනවා කිරිපිටි ගොඩ ගහලලු. කියන්නේ පන්සල් වලට නම් හම්බෙනවලු. පින්නතුනේ සම්බුද්ධ ශාසනයට ලැබෙන දේවල් සම්බුද්ධ ශාසනයට ලැබෙන දේවල් මම දරුවන්ට දේශනා කර කර හිටියේ. පන්සලට එන්න වත පිළිවෙත කරන්න. කප්පරතොට දායකයොන්ට තව යෝජනාවක් කරනවා පුළුවන් නම් කරන්න. මේ තරුණ මහත්තුරු මේවා ඉදිරිපත් වෙන්න ඕනේ.
පින්නතුනි මේ කාලේ මිනිස්සු බණ අහනවා පොරකක. ශාසනයේ සමෘද්ධිය ධර්මයේ ආශ්චර්ය නෙමෙයිද? ඒක මේ කත්නෝරුවේ සිරිදම්මගේ හපංකමක් නෙමෙයි. මේ තමයි ධර්මයේ ආශ්චර්ය. මාසෙකට දෙපාරක්වත් තරුණයෝ සංවිධානය වෙලා පන්සල් එන්න. මලු පෙත්මන් අමදින්න. ලොකු හාමුදුරුවෝ කරන කාර්ය කර්තව්‍ය පේන්නේ. අද මේ පන්සල මෙහෙම බැබලෙනවා නම් බැබලෙන්නේ කවුරු හින්දාද? ලොකු හාමුදුරුවෝ හින්දා. බලන්න හොඳ දක්ෂ පක්ෂකම් තියෙන ගෝලයෝ දෙන්නෙක් නේ. අපේ අම්මලාට තාත්තලාට පුළුවන් දොහම ළමයි හදන්න. අපේ බඩෙන් හදපු දරුවත් ඔහම හැදියාගෙන. ලොකු හාමුදුරුවෝ. පින්නතුනේ කප්පර තොටට ඉන්න ඇත්තු වගේ පොඩි හාරලා දෙන්නේ. අනත් තියෙනවා බණත් තියෙනවා. හොඳ දක්ෂයි. දැන් මේ මගේ මේ දිනේ ගත්ත හැටි දන්නවද? නැත්නම් බණ පහක් වෙන අය මගෙන් අහනවා කොහෙද බණ තියෙන්නේ කියලා. දික්වැල්ලේ 5ට කිව්වා 7ට ඉවර කරන්න. එහෙනම් එහෙ 5ට කියලා 6ට ඉවරලා මෙහෙට 7 වෙද්දී යන්න ඕන කියලා මගේ දින පොතේ ලෙව්වා. වැලිගම පළවෙනිද 7ට බණ කියලා. මිනිස්සෙක් එහෙම දිනයක් ගණ්ඩාවන 2027 අප්‍රේල් වල දින තියෙන්නේ. දවසට 1යිනේ. වෙනතුනි මහා සංඝයාගේ තියෙන ආනුභාවය. වැලිගමින් 25කට 30කට වැඩියෙන් කතා කරා. මොකටද? බණ කියවන්න. මෙහෙ එනවා කිව්වට පස්සේ මං කිව්වා මෙහෙට එනවා ඉතින් මෙහෙට එන්න කියලා. බෑ අපේ පන්සලෙත් එකක් කියන්න ඕනලු. ඒක නම් ඔය බණ කියන්න තියෙන උමනාව නෙමෙයි කලස් පෙන්වන්න තියෙන උමනාව. මහා සංඝයා සුසීල පොඩිහාර සුබෝධ හාමුදුරුවෝ නොහිටින්න. පින්නතුනේ කොයි වෙලේ බැලුවත් කප්පරතොට පන්සලේ ළමයි ඉන්නෝ. පන්සල පාළු නැහැ. අනික පොඩිහාරලා හැම වෙලේම දුවනවා පයින්. හරි ලස්සනයි පින්නතුනි පන්සල. කවුරු හින්දාද? ලොකු හාමුදුරුවෝ හින්දා. දිවි දෙවෙනි කොට රැක ගන්න. මේ වගේ ඉන්නවා පද හදන මිනිස්සු. හාමුදුරුවෝ උදේට කෑවත් දවල්ට කෑවද ඌව මොකවත් හොයන්නේ. මොකක් හරි දෙයක් වෙච්ච ගමන් ලනුව නැති ගන්ටාර නැගලා ගහලා කියන්නේ පන්සලේ ප්‍රශ්නයක් වරෙල්ල කියලා. එච්චරට තදියම්. තව සමහරු ඉන්නවා කියනවා හදනවා ඉවරයක් නෑලු. ඔය සමහර තරුණයෝන්ගේ තියෙනවා ලොකු ඊර්ෂ්‍යාවක් පන්සලත් එක්ක. දැන් අර මම මේවා දේශනා කරේ පින්නතුනේ. අපි මොන මට්ටමින් හරි අවසානයේ විඳින්න ඕන එකක් තියෙනවනේ. ඒ තමයි ජරාවයි ව්‍යාධියයි. අවබෝධ කරගන්න. හෙට ඉඳන් එක අකුසලයක්වත් වෙන්න දෙන්න එපා.